Hi guys, welcome to Reels of Mal. ඔන්න අද අරගෙන අවිල්ලා තියෙන්නේ travel vlog එකක්. අද අපි අපේ යාළුවෝ ටිකත් එක්ක යනවා බෙන්තොට. අපි අනිත් සෙට් එක වෙනම වාහනයක ඇවිල්ලා අපිට මගින් එකතු වෙනවා. ඉතින් අපි ට්‍රිප් එක යන පිටත් වෙනකොටම කළුතර බෝධියට ගිහිල්ලා බෝධිගාවෙන් පාඩුවක් දාගෙනම තමයි ට්‍රිප් එක යන්න පිටත් උනේ. Hi. Nane hi. Okay guys, ඔන්න අපි ඇවිල්ලා ඉන්නවා බෙන්තොට Eco Surf hotel එකට. අපි එදා එතනට යනකොටත් සෑහෙන සෙනගක් එතනට ඇවිල්ලා හිටියේ. මොකද අපි ගියේ long weekend එක. ඒක නිසා අපි යනකොටත් සෑහෙන සෙනගක් hotel එකට checking වෙන ගමන් තමයි තිබුණේ. ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේ lobby එකේ කොච්චර කට්ටිය ඉන්නවද කියලා. hotel එකේ checking වෙනකන් අපිට welcome drink එක විදිහට රසම රස ice tea එකක් හම්බුණා. ඒ ice tea එක බීලා ඊළඟට අපි ඉන්න room එකට. අපි ওই room එකට ගිහින් මේගොල්ලෝගේ staff එකේ එක්කෙනෙක් ආවා. යා සෑහෙන හොඳට අපිව guide කරගෙන hotel එකේ තියෙන අනිත් details ගැනත් කියන ගමන් තමයි අපි room එකට එක්කගෙන ගියේ. මේගොල්ලන්ගේ staff එක ගැන කතා කරන්න ඕනේ. හරිම friendly staff එකක් තමයි Eco Surf hotel එකේ ඉන්නේ. ඔන්න ඕගලන්ට දැන් මේ පේන්නේ අපේ රූම් එකේ බැල්කනි එකකින් නම් බැලුවට පස්සේ පේන view එක. ඇත්තට මාර ලස්සන view එකක් මෙතන තිබ්බා. මම දැන් ටක් ගාලා පොඩි රූම් ටූර් එකක් අරගෙන ඉන්නම්. අනිත් දේ තමයි කියන්න ඕනේ මේ හොටෙල් එකේ අපි ගත්තේ full board couple package එකක්. හැබැයි ඒකට අපිට හම්බුනේ single beds දෙකක් එකට එකතු කරලා තමයි මේක double bed එකක් නෙමෙයි තියෙන්නේ මේ. සිංගල් බෙඩ්ස් එකක් තමයි එකට එකතු කරලා තිබි. මං හිතන්නේ ඒක එච්චර හොඳ අයිඩියා එකක් නෙමෙයි මේ වගේ හොටෙල් එකකට. මේ තියෙන්නේ AC control එක. ඊට පස්සේ මෙන්න තියෙනවා අපේ ඇඳුම් දාගන්න පුළුවන් විදිහට safety box එකකුත් එක්කම cupboard එකක්. ඊට පස්සේ ආයේ තියෙනවා mini fridge එකක්. ඒ වගේම tea coffee හදාගන්න area එකක්. මෙන්න තියෙනවා bathroom area එක. අපි ආයි යන්නේ බැල්කනි ඒරියා එකට. මහා ලස්සන විතර දෙන්නෙක්ට වගේ ඉන්න පුළුවන්. ගොඩක් පිරිසකට බැල්කනි එකේ ඉන්න බෑ. දෙන්නෙක්ට වගේ තමයි උපරිම පුළුවන්. මම හිතන්නේ මේ රූම් එකේ තිබ්බ හොඳම දේ තමයි මෙන්න මේ පේන view එක. මාර ලස්සනයි ඒක. මේ හොටෙල් එකේ pools දෙකක් තියෙනවා. ඔයගොල්ලන්ට එක pool එකක් තමයි දැන් පේන්නේ. මේ දැන් ඕගලන්ට පේනවා ඇති මේ හොටෙල් එකට අපිට පේන සන්සෙට් එක මොන වගේද කියලා. මාරම ලස්සනයි. මං ජීවිතේ දැකලා තියෙන ලස්සනම සන්සෙට් වලින් එකක් තමයි මං එදා දැක්කේ. ඒ view එක හොඳටම පේනවා අපේ ඉන්න රූම් එකට. ඒ වගේම රැයට ලයිට්ස් දාලා අවුට්ඩෝර් එකත් මාර ලස්සනයි. ඔයගොල්ලෝ එනවා නම් හවසට පොඩි රවුමක් දාලා පොඩ්ඩක් චිල් කරන්න පුළුවන් සුපිරි ඒරියා එකක් තියෙනවා හොටෙල් එකේ. දැන් අපි ආවේ ඩිනර් එක ගන්න. මේ හොටෙල් එකේ බුෆේ එක ගන්න කතා කරන්න දෙයක් නැහැ. බුෆේ එක හොඳටම තිබ්බා. එක එක varieties ගොඩකින් salad items, bread items එක ශ්‍රී ලංකන් වගේම western dishes උත් ඒ වගේම indian dishes උත් ගොඩක් තිබුණා.
ඒ වගේම මේ බුෆේ එකේ මෙන්න මේ වගේ ලයිව් ස්ටේෂන් එකකුත් තියෙනවා. මේ තියෙන ඩෙසර්ට් කෝන් එක හැබැයි වැඩි ඩෙසර්ට් අයිටම්ස් නම් අර ගොඩාක් තිබ්බේ නැහැ. සිම්පල් ඩෙසර්ට්ස් ටිකක් තමයි තිබුණේ. ඊට පස්සේ අපි සිද්ධ වුණා පොඩි කරදරයකට මුහුණ දෙන්න. මොකද අපි මුලින්ම හොටෙල් රූම් එකට ගිය වෙලේ ඉඳන් රූම් එකේ 3 පාරක් විතර කරන්ට් එක ගියා. මේක වෙන රූම්ස් වලට උනේ නැහැ. අපේ රූම් එකට විතරයි මේ කරන්ට් ඉෂුව එක ආවේ. ඉතින් අපි හැම පාරකම යාළුවගේ ටෙක්නීෂියන්ස්ලාට කතා කරවලා ඒක හදාගත්තා. ඊට පස්සේ අපි ආපහු ඩිනර් එක අරන් එනකොට ආයිමත් කරන්ට් එක ගිහිල්ලා. ඊට පස්සේ මේ යාළුවා ආපහු ඇවිල්ලා ඒක රිපෙයාර් කරන ගමන් Hi, good morning. ඔන්න දී පාන්දර මම පොඩ දවල් වෙනා නිදාගත්තා. නිදාගෙන අපි නැගිටලා ඊළඟ දවසේ අපි උදේම ගිහින් ඉතින් අපේ බ්‍රේක්ෆාස්ට් එක ගන්නවා. මේ තියෙන්නේ අපි ගත්ත කෑම එක පාරක් නෙමෙයි දෙපාරක් විතර ගිහලා අපි හොඳට කෑවා. ඊට පස්සේ කාලේ ඉවරලා අපි පොඩි බ්‍රේක් එකක් ගත්තා. පොඩි චැට් එකක් දාන ගමන් මෙන්න අපේ යාළුවෝ ටික ඉන්නවා අපිත් එක්ක ගියපු. ඊළඟට අපිට මේගොල්ලෝ කතා කරා එන්න මේ වගේ පොඩි ඇක්ටිවිටීස් ටිකක් කරන්න පූල් සයිඩ් එකේ පොඩි ස්ට්‍රෙචින් එකක් වගේ එකක් තිබ්බේ ඒකේ. ඒ වැඩේත් අපි ගියා. ඉතින් ඔය ඔක්කොම ටික කරනකොට වෙලාව ගිහලා දන්නේවත් නැහැ දවල් වෙලා. අපේ චෙක් අවුට් ටයිම් එක ටිප් වෙලා තිබ්බේ. ඉතින් අපි අපේ ඇඳුම් ටිකක් පැක් කරගෙන රූම් එකක් තිබ්බ විදිහටම ආපහු හදලා චෙක් අවුට් වෙන්න තමයි මේ ලෑස්තිලා ඉන්නේ. චෙක් අවුට් වෙන කලින් අපිට තව මීල් එකක් ඉතුරු වෙලා තියෙනවා. ඒ ලන්ච් එක. ඔන්න ලන්ච් එකත් අරගෙන ඉවර වෙලා අපි හොටෙල් එකේ චෙක් අවුට් වුණා. චෙක් අවුට්ලා ගෙදරින් පිටත් වුණා. ඉතින් දැන් අපි vlog එක ඉවර කරන්න වෙලාව හරි. අපි හොටෙල් එකෙන් චෙක් අවුට් වෙලා ගෙදර යන ගමන් ඉන්නේ. එහෙනම් මේ වගේම තව vlog එකක් ඉක්මනටම හම්බෙමු. එතකන් හැමෝටම
ජය වේවා.